ඉඩක් ලැබෙන හැම වෙලාවකම අනුරාධපුරේ වන්දනා කරන්න යන එක මගේ සිරිතක්. අද අපි නැවතුනේ මිරිදිය හොටෙල් එකේ. ලන්ච් එක අරගෙන ඊළඟට අපි යන්න ඕනේ ගිලන්පස පූජාව කරන්න. ගිලන්පස අපේ අතින්මයි අපි හදාගන්නේ. ජීවිතේ බිසි වෙලා හැල්මිදු වෙන අපි හිත නිවා ගන්න, පිනක් දහමක් කරගන්න කාලය ටිකක් වෙන් කරගන්න ඕනේ. ජීවිතේ මොන දේ කොහොම කොයි විදිහට කළත් හිතේ සතුට, සැනසීම, නිරෝගීකම හරිම උතුම්. හරි ඉතින් ඔන්න අපි ගිලන්පස පූජාවට යන ගමන්. ගිලන්පස පූජාව අපි පවත්වන්නේ රුවන්වැලි මහසෑය මගිබුදු හාමුදුරුවන්ට. ඉතින් මේ පින්බිමේ ගෙවෙන හැම තප්පරයක්ම පුදුමාකාර සැනසීමක්. ගිලන්පස පූජාව ඉවර වෙලා අපි ආයෙම හොටෙල් එකට ආවා. ඒ ඇවිල්ලා ඩිනර් එක අරගෙන අපි ආයෙම රෙඩි වෙන්න ඕනේ කිරියාපාඩ පූජාව සකස් කරන්න. පාන්දර 4ට ඇහැරිලා තමයි අපි ගිලන්පස පූජාව සකස් කළේ. 5:30 වෙද්දී අපි ආයෙම ගිලන්පස පූජාව පවත්වන්න රුවන්වැලි මහසෑයට යන්න ඕනේ. පහන් පත්තු කරලා, මල් පූජා කරලා, වන්දනා කරලා කිරියාහාර පූජාව අපි පැවැත්තුවා. ඊට පස්සේ අපි පින් දේශනාවකුත් අපිම කළා. ඉතින් මේ පූජාවේ පින්වලින් හැමෝටම සෙත් ප්‍රාර්ථනා කළා. දැන් ඉතින් අපිට ලන්ච් එක අරන් ගෙදර යන්න තියෙන්නේ. ඉතින් මේ පින්වලයෙන් හැමෝගෙම ජීවිත සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සතුට, සැනසීම නිරන්තරයෙන්ම ලැබේවා. ඒ වගේම නිරෝගී බව ලැබේවා. බොහෝ පින්කම් කරන්නට හේතු